දැන් මේ සොඩ සල්ලි විතරයි අදානේ දිවියන්ගේ මල්ලි විතරයි අඳුරනේ මම වගේ පිල්ලි විතරයි උන් ආවෙද්දම් වැල් බින්දලයි පඩි දිවෙද්දු ලෙඩ්ඩු දන ගහනවා දෙද්දි විශ්වෙන් දයිවේ දන ගහනවා දක්ෂණ දෙසිපයි කයියක් ගන්නවා එක මූනිස්සම මුරු රැල්ඩම ගන්නවා. good morning මගේ වැඩ කරන යාළුවේ ගේමක් ගන්න ඔයා අදත් එකතු වෙලා ඉන්නේ ආසියා ඩයිරිස් එක. එහෙනම් අද පටන් ගන්නවා කයිවාරු vlogs එකේ පස්වෙනි දවසේ. ඉතින් මගේ රත්තරන් යාළුවනේ මගේ ගේමක් ගන්න පුළුවන් උඹලට ගන්න වචන කට්ටක් ගන්න පුළුවන් යාළුවෝ ටික විතරයි මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. හරිද? මම උඹලට කියන්නේ මචං හැමදාම සුපිරි ගේමක් ගන්න ටාගට් එක වෙනස් කරගන්න එපා මචං. ගහන ටාගට් එකේම බලයන් මචං කවුරුත් හින්දා කියන දේවල් වෙනස් කරන්න එපා. හරිද? මම ඊයේ වාරයේදී මචං මට ඔක මීටර උනේ මචං. දැන් මම බයික් එකේ දැන් පාරේ යනවා මචං. ඉස්සරහින් ලොරියක් යනවා. ලොරියක් කියන්නේ මචං ගලි බවුසරයක් බා. හරිද? ගලි බවුසරක යනවා මචං. දැන් මම කිලෝමීටර් 2-3ක් විතර මචං අර ඔගේ පිටිපස්සේ වෙනවා. දැන් මූ යන්න දෙන්නෙත් නැහැ. ඒකින්ද මට පාර ඉස්සරහා පේන්නේ නැහැ. හරි ඉස්සරහා පේන්නෙත් නැහැ. යන්නත් බෑ. කොහොමද දැන් කට්ට කාලා දැන් මේ වැත්තට ගන්නවා දකුණට දානවා අපෝ පිටිපස්සට එනවා දකුණට දානවා මොකක් හරි වාහනයක් වෙනවා බලන පිටිපස්සට එනවා එක පාරක් හම්බුණා මචං මට දකුණට දාගෙනවා ඉස්සර කරා පොර ඉස්සර කරන් බලන්න මම ඉස්සර දැන් ඌ ඉස්සරහින් යද්දී මචං මට යන්න පුළුවන් කිලෝමීටර් 30ක 40ක වගේ ඒකින් යන්න පුළුවන් වුණේ මොකද ඌත් යන්නේ වීඩ දැන් මටත් ඒ විදියටම තමයි යන්නේ. හරි. හැබැයි මට ඌව පව් කරා විතරයි. ඌව පව් කරා විතරයි පාර මචං කෙලින්ම පේනවා. අර ඌ ගිහිල්ලා දින්න මචං එන්න හිමීටවන් ගිහිල්ලා තියෙන්නේ. ඒක ඇස්සේ මට එතනින් ගත්ත මං ආදර්ශය තමයි මචං. පොඩි ඉස්සරහා දෙයක් ලොකු දෙයක් තියනවා වුණාට ඒක පව් කරයින් පස්සේ මචං ආයෙත් දෙයක් ඇත්තෙම නැහැ. අන්න ඒ වගේ තමයි මචං මේ ට්‍රේඩින් කියන එක. පොඩි දෙයක් කියන්නේ මචං ලොකු දෙයක් තියෙනවා වගේ පේනවා. අපි ඒ ලොකු දේ හරියට ඉස්සර කරගත්තොත් මචං ඉස්සර සුපිරියට නගරගන්න පුළුවන්. ට්‍රේඩින් කියන්නේ එහෙමයි මචං. එහෙනම් මගේ යාළුවනේ අද මම පොඩි මොටිවේෂන් එකක් ගෙනාවේ. කියන්නේ මේක මගේ මට්ටම කරගන්න මොටිවේෂන් එකක්. දැන් මම දැක්කම මචං ඉස්සරහා තිබ්බ ලෝරිය මම පාස් කරගත්ත ගාව ඉස්සරහා මට දිරිනවා ඊට පස්සේ ගම මට ඕන විදියට මං ගියේ. ඒ විදියට මේ ෆයිනෑන්ස් කියන ෆීල්ඩ් එක ට්‍රේඩින් ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන්නේ මචං ඒ වගේ ලොකු දෙයක් නෑවලා පෙවුනට මචං මේකේ තරම් බං ඉගෙන ගත්තොත් මචං අය ගේමක් ගහන්න පුළුවන්. ඒරියා ගත්තාම මචං පාත් එක ගත්තාම මචං මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන්නේ. හරිද? ක්‍රිප්ටෝ ට්‍රේඩින් හරියට ඉගෙන ගත්තොත් අපිට ගන්න පුළුවන් ගේම මචං අපරිමිතයි. හරිද? ඒ නිසා මචං අල්ලගෙන හිටපුවා. හොඳ පන්තියකට යන්න අපේ පන්තියටත් එන්න කියලා කියන්න පුළුවන්. හැබැයි අපේ පන්තිය මොකක්ද කියලා ඔයගොල්ලෝ තාම දන්නේ නැහනේ. එහෙනම් මේ දවස් 30 ඉන්නම් වෙන උඹලට ඒ දැනගන්න. එහෙනම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉඳලා බුදු සරණයි ආදරේ ජය වේවා.